අද අපිට ඇවිල්ලා තියෙනවා Hitachi Impact Drill එක battery pack repair එක. ඉතින් battery fully dead වෙලා තමයි තියෙන්නේ මේ විදිහට. අපි open කරලා ඉවරලා මේකේ voltages ටික check කරාම 3.2 වගේ voltage එකක් තමයි තිබ්බේ. cell ටික නම් ඔක්කොම dead වෙලා. අපි දැන් මේක open කරලා බලමු මොකද තත්ත්වය කියලා. ඇතුළේ තත්ත්වය මේ විදිහට තමයි තියෙන්නේ. මේක මොකක් හරි වඩු වැඩ කරන්න පාවිච්චි කරපු power tool එකක් වගේ ලී කුඩු ඩස්ට් එක වගේ තමයි ඇතුළේ පිරලා තියෙන්නේ. ඉතින් ඕපන් කරපුවම මේක තමයි තත්ත්වය. corrosion තියෙනවා cells වල. අනිත් පැත්තත් ඕපන් කරලා බලමු ඩස්ට් එකයි corrosion එක තමයි මේකේ තිබුණේ ගොඩක්ම. ඊපස්සේ අපි cell by cell check කරාම cells ටික මේ විදිහට ඔක්කොම dead වෙලා තියෙනවා. මගේ කලින් වීඩියෝස් වල ගොඩක් අයල් දුන්නා එහෙම cell ඔක්කොම dead වෙන්නේ එහෙම වෙන්න විදියක් නැහැ නේ කියලා. ඉතින් එහෙම වෙන්න පුළුවන්. ඉතින් ඒකට හරි solid reason එකක් කියන්න බෑ. කාලයක් නිකන් තිබ්බහම chemistry අවුල් වෙලා මේ විදිහට dead වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ විදිහට අපේ dead cells වල dead cells ටික මේ විදිහට ගලවලා අයින් කරලා දාලා ඉවරලා අපි අලුත් cells වලට මේක pack එක replace කරනවා. ඉතින් අලුත් batteries ටික දාන්න කලින් pack එක පොඩ්ඩක් මේ විදිහට brush කරලා clean කරගන්නවා. ගොඩක් දුවිලි තිබිච්ච නිසා. ඉතින් මේකටත් මම හැමදාම use කරනවා වගේ 2500 milliamp brand new cells තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේකට හොඳ reviews තියෙනවා. අපි කාලයක් ඉඳලා පාවිච්චි කරන cell එකක්. ඒ නිසා කිසි ගැටලුවක් ඇවිල්ලා නැහැ මෙච්චර කාලයකට. ඒ නිසා බය නැතුව අපි අපේ packs වලට පාවිච්චි කරනවා. ඉතින් ඔයාලටත් මේ විදිහට ඔයගොල්ලන්ගේ power tools වල batteries repair කරගන්න තියෙනවා නම් අපිව contact කරන්න. මෙහෙම තමයි අපි repair එකක් කරන්නේ. ඉතින් මේවට අමතරව අපි e-bike batteries, UPS batteries එහෙමත් repair කරනවා. custom battery packs එහෙමත් හදනවා. ඔයගලන්ට බැටරි සම්බන්ධව මොන රිපෙයාර් වැඩක් තියෙනවා නම් අපිව contact කරන්න පුළුවන්. ඉතින් අපේ බැටරි පැක් එක මේ විදිහට spot welding කරනවා අපි. කරලා ඉවරලා soldering කරලා වැඩි finalize කරගන්නවා බැටරි පැක් එක. ඒ වගේම ඔයගොල්ලෝ ගාව පරණ Bosch, Makita සහ අනිත් brands වල බැටරි packs තියෙනවා නම් nickel cadmium batteries තියෙනවා නම් ඔයගලන්ට ඒක lithium වලට convert කරලා වුණත් අපිට බැටරි packs හදලා දෙන්න පුළුවන්. මේක නම් lithium pack එකක් නිසා මේක කිසිම conversion එකක් කරන්න ඕනේ නැහැ. ඉතින් මේකේ repair එක උනේ මේ විදිහට තමයි. අපි බැටරි දාලා ටෙස්ට් කරාම මේක තමයි result එක. කිසි ප්‍රශ්න නැතුව හොඳට කලින් තිබුණා වගේ වැඩ කරනවා. ඉතින් ඔයාලගේ power tool batteries repair කරගන්න තියෙනවා නම් මේ විදිහට අපිව contact කරන්න.